ඔබත් මෙහෙම කෙනෙක්ද? පැය 5ක් 6ක් සමහර දවස්වලට පැය 10ක්වත් පොත ළඟ වාඩි වෙලා පාඩම් කරනවා, පාඩම කියවනවා, යලි කියවනවා, හයිලයිට් කරනවා, සටහන් ලියනවා. ඒත් විභාග ශාලාවට ගිය ගමන් ඔළුව හිස් වෙලා යනවා. උත්තර මතක නැහැ. එහෙමත් නැත්නම් අද ඉගෙන ගත්ත දේ දවස් දෙක තුනකින් සම්පූර්ණයෙන්ම අමතක වෙනවා. ඇත්තටම ප්‍රශ්නය ඔබේ මතකයේ නෙමෙයි. ප්‍රශ්නය ඔබ ඉගෙන ගන්න ආකාරයයි. අද මම කියලා දෙන්න යන්නේ ලෝකයේ ශ්‍රේෂ්ඨතම භෞතික විද්‍යාඥයෙක් ලෙස සැලකෙන රිචඩ් ෆෙයින්මන් භාවිතා කළ අතිවිශිෂ්ට ඉගෙනුම් ක්‍රමයක් ගැන. ඔහු නොබෙල් ත්‍යාගයේ දිනාගත් විද්‍යාඥයෙක් විතරක් නොවේ. අමාරු විද්‍යාත්මක සංකල්ප පවා පොඩි දරුවෙක්ට තේරෙන විදිහට පැහැදිලි කරන්න පුළුවන් ගුරුවරයෙක්. ඒ නිසා අදටත් ඔහුගේ ඉගෙනුම් ක්‍රමය ලෝකයේ විශ්වවිද්‍යාල, වෛද්‍ය සිසුන්, ඉංජිනේරුවරුන් සහ සාර්ථක ව්‍යාපාරිකයින් පවා භාවිතා කරනවා. අද වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. මොකද මේ විනාඩි කිහිපය ඔබේ ඉගෙනීමේ විදිය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන්. ෆොන්මන් කියපු ප්‍රසිද්ධ වාක්‍යයක් තියෙනවා. ඔබට යමක් සරලව පැහැදිලි කරන්න බැරි නම් ඔබ ඒක ඇත්තටම තේරුම් අරන් නැහැ. මේ වාක්‍යයේ විශාල සත්‍යක් තියෙනවා. අපි බොහෝ වෙලාවට හිතනවා මම මේ පාඩම 3 පාරක් කියෙව්වා. එහෙනම් මට ඒක පුළුවන්. නමුත් ඇත්තටම එහෙම නැහැ. ඔබ පොත වහලා වෙන කෙනෙක්ට ඒ පාඩම කියලා දෙන්න බැරි නම් ඔබ තවමත් ඒක මතකයේ තියාගෙන ඉන්නේ වචන විතරයි. අද අපි බලමු මේ ක්‍රමයේ පියවර 4. මේකේ පළවෙනි පියවර මාතෘකාවක් තෝරා ගන්න. ඔබට තේරුම් ගන්න අමාරු පාඩමක් තෝරා ගන්න. උදාහරණයක් විදිහට DNA විද්‍යුත් ධාරාව ෆොටෝසෙන්සිටිව්ස් කියලා ඕනෑම මාතෘකාවක්. දැන් හිස් කොලයක් ගන්න. ඉහළින් ඒ පාඩමේ නම ලියන්න. දැන් ඔබට කරන්න තියෙන්නේ පොත දිහා බලාගෙන පිටපත් කරන එක නොවේ. ඔබේ මොළයේ තියෙන දේ ලියන එකයි. එතකොට තමයි ඇත්තටම ඔබ දන්නා දේ සහ ඔබ නොදන්නා දේ පෙනෙන්න පටන් ගන්නෙ. පියවර අංක 2. අවුරුදු 10ක දරුවෙක්ට උගන්වනවා වගේ ලියන්න. මේක තමයි ෆෙන්මන් ක්‍රමයේ හදවත. ඔබ සංකීර්ණ වචන පාවිච්චි කරන්න එපා. උදාහරණයක් විදිහට ෆොටෝසින්තසිස් කියන එක ලියනවා වෙනුවට ගස් Tamanගේ ආහාරය හදන ක්‍රමය කියලා ලියන්න. ඉලෙක්ට්‍රික් කරන්ට් කියලා ලියනවා වෙනුවට වයරය ඇතුලේ ගලා යන ඉතා කුඩා අංශු කියලා කියන්න. ඔබට පුළුවන් තරම් සරල කරන්න. ඔබට හිතෙයි මේක පොඩි ළමයෙක් වගේ වැඩක් නේ කියලා. නෑ, ඇත්තටම ලෝකයේ විශාලම විද්‍යාඥයින් පවා මේක කළා. මොකද සරලව පැහැදිලි කරන්න පුළුවන් වෙන්නේ හොඳින් තේරුම් ගත් කෙනෙක්ට විතරයි. පියවර අංක 3. හිස් තැන් හොයන්න. දැන් ඔබ ලියන අතරේ එක තැනකදී පෑන නවතිනවා. ඔබට හිතෙනවා මේක කොහොමද? ඊළඟට මොකද්ද වෙන්නේ? අන්න ඒ තැන තමයි ඔබේ දුර්වලතාව. එතකොට නැවත පොත බලන්න, නැවත වීඩියෝ එක බලන්න, නැවත ගුරුවරයාගෙන් අහන්න, හිස් තැන් පුරවා ගන්න. ඊට පස්සේ නැවතත් ඔබේ වචන වලින් ලියන්න. මෙන්න මේ ක්‍රියාවලිය තමයි මතකයේ දිගු කාලයක් පවත්වාගෙන යන උදව් කරන්නේ. පියවර අංක 4. හයියෙන් උගන්වන්න. දැන් ඔබ ලියපු දේ වෙන කෙනෙක්ට කියලා දෙන්න. ඔබේ යාළුවෙක්, නංගි, මල්ලි, අම්මා, තාත්තා කවුරුත් නැත්නම් කැඩපත ඉස්සරහට ගිහින් ඔබටම කියන්න. එතකොට ඔබට තේරෙයි මෙතන මට හිර වෙනවා. එහෙනම් තව මේ කොටස හොඳට තේරිලා නැහැ. ආයෙත් ගිහින් ඒ කොටස ඉගෙන ගන්න. මේ විදිහට වට කීපයක් ගියාම පාඩම ඔබේ දිගු කාලීන මතකයට යනවා. ඇයි මේ ක්‍රමය වැඩ කරන්නේ කියලා අපි බලමු. අපේ මොළයේ කියවපු දේවල්ට වඩා කියලා දුන්න දේවල්, පැහැදිලි කරන දේවල්, ලියපු දේවල් වැඩියෙන් මතක තියා ගන්නවා. ඒ නිසා ෆොන්මන් ක්‍රමය ඇක්ටිව් ලර්නින් කියන ඉගෙනුම් ක්‍රමයට අයිති වෙනවා. ඔබ පාඩමක් කියවන කෙනෙක් නොවේ. ඔබ ගුරුවරයෙක් බවට පත් වෙන්න. ඒක තමයි වෙනස. මතක තියාගන්න. ඉගෙනීම කියන්නේ පිටු ගණනාවක් කියවන එක නොවේ. ඉගෙනීම කියන්නේ වෙන කෙනෙක්ට තේරෙන විදියට සරලව කියලා දෙන්න පුළුවන් එකයි. අදම මේ ෆොන්මන් ක්‍රමය ඔබේ අධ්‍යාපන කටයුතු වලට එකතු කරලා බලන්න. සතියක් විතර පාවිච්චි කළාම ඔබට වෙනස දැනේ. ඔබ දැනටමත් මේ ක්‍රමය භාවිතා කරනවා නම් අනිත් අයටත් දැනගන්න කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔබ මේ ක්‍රමය භාවිතා කරලා සාර්ථක ප්‍රතිඵල ලැබුණා නම් ඒ ගැනත් කමෙන්ට් එකේ සඳහන් කරලා යන්න අමතක කරන්න එපා. ඔබට මේ වීඩියෝ එකකින් වටිනා දෙයක් ඉගෙන ගන්න උනා නම් ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාගේ යාළුවාටත් බලන්න මේක ෂෙයා කරන්න. තවත් මෙවැනි ඉගෙනුම් ක්‍රම, මතක ශක්තිය වැඩි කරන උපක්‍රම සහ යථාර්ථවත් දැනුම ලබා ගැනීමට අපේ channel එක subscribe කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හමු. හැමෝටම ජය වේවා. තින්කින්ට් හිතන්න ඔයාට පුළුවන්.